හයි අපි අද හදාගමුද KFC එකේ චිකන් ඒ විදිහටම ඒ රසටම ගෙදරද. ඉතින් මේකේ පොඩි රහස් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ මුලින්ම දකින්න ඇති මුලින්ම ගත්ත චිකන් කෑලි දෙකේ ඒ තිබ්බ ලස්සනයි. ඊට පස්සේ ගත්ත චිකන් ලෙග් එකේ වෙනසයි. හදමු ඉතින්. මම මුලින්ම භාජන් 3ක් වෙනම අයින් කරගත්තා. ඒ අතරතුර මම තෙල් ටික ලිපේ තියාගත්තා. එකකට කූල් වතුරත් එක්ක අයිස් කැට වෙනම එකතු කරගත්තා. අනිත් භාජනයේට මම එක කප් එකක් පාන් පිටි 4න් 3ක් කෝන්ෆ්ලවර් ඒ වගේම රස අණුව ලුණු ඔයගොල්ලෝ කැමති විදිහට දාගන්න මේකට සීසනින් දාගන්න විදිහට මට අර ලංකාවේ ක්‍රමයට ඕනේ හින්දායි මම ටිකක් සැරට හදාගත්තේ. ඊට පස්සේ ඔරිගනෝ එකතු කරගත්තා, ඉඟුරු කුඩු එකතු කරගත්තා, ගම්බිරිස් එකතු කරගත්තා, මිරිස් කුඩු එකතු කරගත්තා. මිරිස් රසට අකමැති අය ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් පැප්‍රිකා එකතු කරගන්න. මට සුදු ලුණු කුඩු තිබ්බ නැති හින්දායි මම සුදු ලුණු කුඩු එකතු කරගත්තේ නැත්තේ. ඊට පස්සේ අනිත් භාජනයේට මෙන්න මේක වැදගත් දෙයක්. එතකොට මේකට පාන් පිටි, ඒ වගේම මිරිස් කුඩු, ගම්බිරිස්, ඉඟුරු කුඩු වගේම කෝන්ෆ්ලවර් සහ දෙහි. හොඳට දෙහි ඇඹුල් මම එකතු කරගත්තා. දෙහි ඇඹුල් වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් දෙහි ඇඹුල් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ අබ ක්‍රීම් ටිකකුයි කෙචප් ටිකකුයි එකතු කරගත්තා. මම මේ එකතු කරගත්ත ඒවට අමතරව ඔයගොල්ලෝ කැමති මොනා හරි කුළු බඩුවක් තියෙනවා නම් එකතු කරගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේක අයිස් වතුරෙන් තමයි මිශ්‍රණය හදාගත්තේ. දැන් මම වතුර ප්‍රමාණය චුට්ටක් වැඩියෙන් දාගත්ත හින්දා මට තේරුණා මේකේ වතුර ගතිය වැඩි කියලා. මට ලුණු දාන්න අමතක වුණා. ඊට පස්සේ මම ලුණු එකතු කරගත්තේ. ආපහු මම පාන් පිටි ටිකකුයි කෝන්ෆ්ලවර් ටිකකුයි දාලා මෙන්න මේ ගානට උකු වෙන්න හදාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති චිකන් කකුලේදී මම එක පැත්තක් ඒකේ කපාගෙන තියෙනවා. සම්පූර්ණ කකුල සම්පූර්ණ කකුල ගත්තට කපන්න නැතුව ගත්තේ නැහැ. එතකොට මේ ටික මේ 3-5 જાති ටිකත් හොඳට ඇල්ලෙනවා, පාන් පිටි ටිකත් ඇල්ලෙනවා සහ බදිද්දී අපිට මැද අමු වෙන්නේ නැහැ. සමනින් සම්පූර්ණ කකුල දාලා ගන්නවට වැඩිය ඉක්මනින් අපිට මේක බැද ගන්න පුළුවන් සහ ඇතුළ හොඳට තැම්බෙනවා. මම ඊට පස්සේ මුලින්ම අර පේස්ට් එකට දාගෙන ඊට පස්සේ පාන් පිටි වලට දාගෙන ආපහු පාන් පිටිත් එක්කම මම අයිස් වතුර ටිකට දාගෙන ආපහු පාන් පිටි ටික ගාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති මම කිසිම විදිහකින් හැබැයි මේකෙදි මම පොඩි වැරදි ටිකක් කරා. චුට්ටක් පාන් පිටි එහෙම ගාලා මම පොඩ්ඩක් ටච් කරා. ඒ වැරද්ද කරන්න එපා. සහ මේකත් අනිත් කරපු වැරද්ද මම පැතලි භාජනයකට මස් ටික දාගත්තේ. හරිද? ඔගොල්ලෝ කරන්න ඕනේ පාන් පිටි දාලා කිසිම විදිහකින් අතින් තට්ටු නොකර ඔගොල්ලෝ ඒක ගස්සන්න ඕනේ. ඒ කියන්නේ පාන් පිටි වලට දාලා ඉවර වෙලා පුළුවන් තරම් අතින් ගස්ස තමයි ඒක ගැඹුරු භාජනයක් අරගෙන තෙල් ටික දාගන්න ඕනේ. ඊට පස්සේ මම ගැඹුරු භාජනයක් අරගෙන තෙල් ටික දාලා මේ ටික බැදගත්තේ. ඔගොල්ලන්ට පෙනේ ඉස්සරහදී මම චිකන් ටික පෙන්නද්දී ඒ ගැඹුරු තෙලේ සහ සාමාන්‍ය පැතලි භාජනයකට දාලා මම ගත්ත විදිය. දැන් ඔයගොල්ලන්ට පේනවාද මම මේ විදිහට පිටි දාලා හොඳට ගස්සනවා. අන්න ඒ විදිහට තමයි මේ චිකන් එක ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ විදිහට පිටි දාලා ගස්සලා සහ මේ වගේ උස භාජනයක් ගන්න බදිනවා නම් මේ චිකන් එක අනිවාර්යයෙන්ම එතකොට තමයි මේක ලස්සනට එන්නේ. එහෙම නැත්තම් සිද්ධ වෙන්නේ පැතලි භාජනයකට දැම්මොත් මේ පිටි ටික පිටි තට්ටුව භාජනයට ඇලවෙනවා සහ අපිට මේක හරවන්න අමාරුයි. නමුත් ගැඹුරු භාජනයකට දැම්මට පස්සේ මේක අපිට හරවන්න දෙයක් නැහැ. 100%ම හොඳටම බැදෙනවා. අන්න ඒව තමයි රහස්. ඉතින් හරිම රසයි. මේකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අබත් එක්ක මී පැණි එකතු කරලා කන්න ඕනේ මේ සෝස් එක අනිවාර්යයෙන්ම. මම ටිකක් දැවිලි සෝස් එකක් එක්කම මම මේ සෝස් එක හදාගත්තා. ඔයගොල්ලෝ බලන්න මම දැන් පෙන්නනවා. ඔයගොල්ලන්ට ලංකාවේ අබ ක්‍රීම් එක තියෙනවා. මම අබ සෝස් එක පාවිච්චි කරේ. අබ ක්‍රීම් එකට ඔයගොල්ලන්ට පුළුවන් මයොනයිස් ටිකක් එකතු කරලා ඕනේ නම් මී පැණි දාලා කලවම් කරලා මේ සෝස් එක හදාගන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම try කරන්න. try කරලා ඉවර වෙලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේක කොහොමද රස කියලා. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා කියන්න ඕනේ.